විශේෂයෙන්ම අද මූලික අදහසක් මම ප්‍රකාශ කරන්න කැමතියි. විශේෂයෙන් අපි දැක්ක අද හදිසි නීතිය පනවලා තිබ්බා. දැන් ඒක සම්බන්ධව විවාදي තියෙනවා ලබන සිකුරාදා. දැන් මේ හදිසි නීතිය ඇයි ආපහු නැවත ජනාධිපතිතුමා දික් කිරුවේ? මට මෙතන අද ඇවිල්ලා කිව්වා මේ ප්‍රශ්නත් එක්කම තමයි මේක දික් කරේ කියලා. දැන් දිට්ටා සුළු කුණාටු අවසන් වෙලා මාස 3කට වැඩි. පවුල් 1075ක් ඉන්නවා තවමත් ආරක්ෂක ස්ථාන 32ක. තාම මේ ඒගොල්ලන්ට යන්න තැනක් නැතු. මාස 3ක් මේ ආණ්ඩුව. ඊළඟට 1,50,000ක් ඉන්නවා ඥාතීන් සමග යහළු මිත්‍ර හා తాවකාලික ස්ථානවල. පවුල් 40,000ක් ඉන්නවා යන්න ගෙවල් නැතුව. එතකොට මේ සියල්ල එක්ක තමයි අද මේ ආණ්ඩුව තවමත් මේ දිට්ටුවා සුලිකුණාටුවෙන් ඇතිවෙච්ච තත්ත්වයට අඩුම තරම විසුන් ටික හොයාගන්න බැරුව ඉන්නේ. පවුල් 46000ක් ඉන්නවා නම් තමන්ගේ නෑදෑයන්ගේ ගෙවල් වල යාළු මිත්‍රයන්ගේ ගෙවල් වල රුපියල් 25000 අර తాවකාලික නිවාස අරගෙන ආණ්ඩුවට බැරලා තියෙනවා නම් මේ ටික අඩුම තරමේ මාස 3ක් යනකොටවත් කරන තමුන්නාන්සලා ගහපු කයිය මොනවද මේ? මෙච්චර කාලයක් බුදුම කයියක් නේ ඇහුවේ. හිටපු ආණ්ඩුව වලට බැන්න උදේ ඉඳන් රැ වෙනකල්. මාස 3ක් ගිහිල්ලා දිට්ට සුලිකුණාටුවෙන් දැන් මාස 3ක් එක දිගට මේ හයිසි නීතිය දානවා. හයිසි නීතිය දාලා තමුන්නාන්සලා කරපු වැඩේ කරන්න කියන්නකො මට කරුණා කරලා. කයිය නායකලා විතරයි අවසානේ. දැන් මෙතනත් අද ඇවිල්ලා ජනාධිපතිතුමා කියනවා රටවල්ද මේ හුණ්ඩුලු. මේ හුණ්ඩුවේ ජනාධිපති ඇවිල්ලා කියන්නේ මෙතන. මෙයා රටවල්ද කියලා අහනවා. මේ රට එයාට රටක් වුණාට එයාට හුණ්ඩුවක් වුණාට අපිට රටක් මේක. මේ ශ්‍රී ලංකාව කියන අපේ රටත් හුණ්ඩුවක් කියනවනම් හුණ්ඩුවේ ජනාධිපති තමයි මේ ඇවිල්ලා කතාව කියන්නේ. ලැජ්ජ වෙන්න ඕනේ. මේ රට හුණ්ඩුවක් කියලා කියපු ජනාධිපතිට. ඒ වගේම කියන්න කැමතියි මොකක්ද දන්නවද? දැන් මොකද දැන් මේ පෝලිං සම්බන්ධ ඇතිලා තියෙන තත්ත්වය මේක අපි දැන් කතා කරගෙන යමු. දැන් මේ තෙල් සංචිත ගැන ජනාධිපතිතුමා වෙයිලා මෙතන කිව්වා. හරි? දැන් මේ වර්තමාන සභාපතිවරයන් රාජකරුණ මහත්මයා මාර්තු 1 වෙනිදා කරපු ප්‍රකාශයට වෙනස් ප්‍රකාශයක් දෙවෙනිදා කියන්නේ. එතුමා ඇවිල්ලා කිව්වා මාර්තු 1 වෙනිදා දෙවෙනිදා දවස් දෙකේම ඉන්ධන බෙදාහැරලා තියෙන්නේ මෙට්‍රික් ටන් 5000කටත් අඩුවෙන්. ආණ්ඩුව දින 35කට 37කට තෙල් තියනවා කියලා කිව්වා. දැන් මේක එහෙම කිව්වා නම් ආණ්ඩුව වකීම් බාර ගන්න ඕනේ මේ තෙල් ටික බෙදන්න. දැන් මම දැක්කා අර නිර්මාණ රංජිත් දේවසිරි මහත්තයා කියනවා 82ක් පෝලිම් වල ඉන්න කට්ටියත් ආණ්ඩුවට සහයෝගය දෙන කට්ටියලු. ඉතින් ඒගොල්ලන්ට ගෙදර යන්න කිව්වනම් වැඩේ ඉවරයිනේ. මේකේ මේ තෙල් පෝලිම් තියෙන්නේ නැහනේ. 82ක් ඡන්දෙ දුන්න කට්ටිය නම් ඒ ආණ්ඩුවට කැමති කට්ටිය නම් ඉන්නේ ඒගොල්ලන්ට ඉස්සෙල්ලා ගෙදර ඉන්න කියන්නේ. එතකොට ප්‍රශ්නේ ඉවරයි. එතකොට දැන් මම කියන්න කැමති මේ තෙල් ටැංකිය ගැන දැන් කතා කරනවා. 2022 පස්සේ හිටපු කංචන විජේසේකර මහත්මයා සංස්ථාවේ හිටපු සභාපතිවරු සුමිත් විජේසිංහ වයිස් මොහමඩ් හිටපු නාවික හමුදාපති ජගත් විජය ගුණවර්ධන සාලිය වික්‍රමසූරිය දර්ශන නායකලා මේ ත්‍රිකුණාමලේ ටැංකි දෙකක් අලුත් වැඩියා කරලා අවසන් අධියනේ තිබ්බේ. ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දක් වෙනවා තමුන්නාන්සලා. දැන් කොහේ ටැංකි දෙක අඩුම තරමේ පුරවන්න පුළුවන් වුණා තමුන්නාන්සලාට. අවුරුදු දෙකක් එකමාරට වැඩි වෙනවා මේ ආණ්ඩුව ඇවිල්ලා. ටැංකි දෙකක් හදලා තිබුණේ. මම දැක්කා අර ඇමතුමා බැස්සා ටැංකියක් අස්සට. අපේ තෙල් ඇමතුමා බැස්සමයි ඒකට වෙච්ච දෙයක් නෑ. එතකොට අපි එතුමා ඇතුළට බැස්සෙන් පස්සේ බහුදවුදේ තෙල් ටික පුරවයි කියලා. හැබැයි එහෙම උනේ නෑ. ඒ වගේම යාපාලන ආණ්ඩු කාලේ ගෙනාවා ඉන්දියාවත් එක්ක එකතු වෙලා ත්‍රිකුණාමලේ තෙල් ටැංකිය ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය. ඒකට කියලා නඩු දැම්මේ කවුද? මේ වර්තමාන සභාපති රාජකරුණ මහත්තයා. ඒගොල්ලෝ නඩු දාලා මේක නැවැත්තුවා. දැන් මෙතන ඇවිල්ලා කියනවා ඉතිහාසෙ මුකුත් කෙරුවේ නෑලු. මම දැක්ක යාම කියනවා පුවත්පත් සාකච්ඡාවක් කියලා. මේ කලින් කට්ටිය කෙරුවේ නෑ. කලින් කට්ටිය නෙමෙයි. කලින් කට්ටිය කරන්න හදනකොට මේගොල්ලෝ තමයි නැවැත්තුවේ ඒක. ඒ වගේම 2016 ඒකාබද්ධ ව්‍යාපෘතියේ මම ළඟ තියෙනවා පොදු ව්‍යාපාර කාරක සභාවේ ඒ වෙලාවේ සුනිල් අඳුනේති මැතිතුමා හිටියේ. මේක බොහොම පැහැදිලිව කියනවා ත්‍රිකුණාමලේ තෙල් ගබඩා සංකීර්ණයේ තෙල් ටැංකි 102කින් එකක් විනාශ වී ඇති බවත් ටැංකි 15ක් LIOC ආයතනයේ භාරයේ පවතින බවත් ඉදිරි ටැංකි වලින් ටැංකි 16ක් ලංකා ගණිත තෙල් නීතිගත සංස්ථාව භාරයටගෙන තෙල් ගබඩා කිරීම සඳහා යොදා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂාවෙන් සිද්ධ බවටත් කරුණු ඉදිරිපත් වී. දැන් මේක තමයි මේ සුනිල් අඳුනේති මහත්තයා සභාපති ධූරයේ හිටපු කෝප් කමිටියේ ගත්ත තීන්දුව මේ තියෙන්නේ.
දැන් මේවට විරුද්ධව තමයි ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ මේ වෘත්තීය සමිතිය කියලා නඩු දැම්මේ. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? ඊට පස්සේ කොළොන්නාවේ තෙල් ටැංකි 3ක් අලුතෙන් ඉදිකිරීම පටන් ගත්තා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාලේ. ඊට පස්සේ මේ ජනාධිපතිතුමාව ගෙනලා කට්ටිය අන්දලා අරන් ගියා තෙල් ටැංකි 6ක් හදනවා කියලා අලුතෙන් මුල් කරලා තියන්නේ. එතුමා දැනගත්තා මේක බොරුවක් කියලා යන්තම් ෂේප් වෙලා නිකන් හිටියා. ඊළඟට ගෙනාවා බෝම්බ ගහපු ටැංකි ඇතුළු ටැංකි 4ක් සංවර්ධනය කළා දැන් තෙල් පුරවනවා. අවුරුදු 76 ශාපය හින්දාවත් අඩුම තරමේ මේ තෙල් ටැංකි ටික හැදුනා. තමුන්නාසලා හිටියනම් එමේ එකක්වත් හදන්න දෙන්නේ. ඒ තරම් එතෙන්ට විනාශයක් කළා තිබුණේ. දැන් මෙච්චර යුද්ධයක් තියෙද්දි ලෝකෙම කතා වෙනවා මේ ප්‍රශ්නේ ගැන. කොළොන්නාවේ පෙට්‍රල් මෙට්‍රික් ටන් 17000ක් හදන තෙල් ටැංකිය දැන් කපලා අටුව කඩලා පුටුව හදනවා. දැන් ඒ කපලා කෑලි වලට විකුණනවා. මේ 31 වෙනි තෙල් ටැංකිය මිලියන 350කට මේ හදන වැඩ පිළිවෙලට ඔක්කොම අනුමැතිය දීලා තිබුණේ. දැන් මේ අප්පු හැමල මොකද කරේ ඇවිල්ලා? මේගොල්ලෝ මොකද කරේ? මේක දැන් තෙල් ටැංකිය කපලා මේකේ රුපියල් 52000යි එක මෙට්‍රික් ටන් එකක් විකුණන්නේ. මේක විකුණනවා. එතකොට බියුරෝ වෙඩිදාස් කියන ආයතනය තමයි මේක ඔක්කොම ලෑස්තිලා තිබුණේ. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා කරුණා කරලා තෙල් ටැංකි හදන්න කලින් තමුන්නාන්සේගේ මේ සභාපතිලා දැන් කරන මේ විනාශ ගැන හොයලා බලන්න. ඒක තමයි ඉස්සෙල්ලාම කරන්න ඕන වැඩේ. ඊළඟට මේ තෙල් ටැංකි සම්බන්ධ මේකත් එක්ක ගත්තයින් පස්සේ දැන් මේ හෝමුස් සමුද්‍ර සංධිය මම දැක්ක අද තෙල් නැව් එක 350කට වැඩිය දැන් නවත්තලා තියාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි හරි එතකොට මේක තමයි දැන් ඇතිලා තියෙන්නේ. ඒ කියන්නේ ඩීසල් මෙට්‍රික් ටන් ඉස්සර ගියා 5500ක් ගියා 2022 අගෝස්තු මාසෙ වෙනකොට පෙට්‍රල් මෙට්‍රික් ටන් 4000ක් ගියා. හැබැයි ඒක දැන් අඩු වෙලා තිබෙන්නේ. ඒකයි අපි දිගටම කියන්නේ මේක ප්‍රශ්නයක් වෙන තරකට තල්ලු කරන්න එපා. පුළුවන් තරම් මේ වැඩ පිළිවෙල ඉස්සරහට යන්න කියලා. මොකද හේතුව දැන් පෙට්‍රල් ඩීසල් වල මේ ෆ්ලැට් රේට් එක දැන් තමුන්නාන්සලානේ ඒ කාලේ පුදුම කෑගෙහිල්ල මේ තියා ගෙනාපු තෙල් ටිකේ ගාන වැඩි කරුවයි කියලා. දැන් මේ ජනවාරි මාසේ දැන් තමුන්නාන්සලා ගියේ ඊයේ පෙරේදා වැඩි කරේ රුපියල් 4කින් රුපියල් 1කින්. කලින් ගෙනාපු තෙල් මේ අර්බුදේ හින්දා ගෙනාපු තෙල් නෙමෙයි. කලින් ගෙනාපු තෙල් ටික දැන් වැඩි කරනවා. තාම තෙල් මිල වැඩි වෙලා නැහැ. ඒ ගෙනාපු ඒ වගේ. හැබැයි අනාගතේ වැඩි වෙන්න පුළුවන්. එතකොට මේක තමයි දැන් ඇති වෙලා තියෙන තත්ත්වය. ඒ වගේම මම කියන්න කැමතියි විශේෂයෙන්ම මේ ගෑස් අර්බුදය සම්බන්ධයෙන් අද ජනාධිපතිතුමා කතා කරුවා. දැන් මේකම තමයි මම ඒකයි කියන්නේ මේක පුදුම ප්‍රශ්නයක්. දැන් මේ ගෑස් මෙට්‍රික් ටන් 8000 එතුමාලට තියෙන්නේ ආණ්ඩුවට 30000ක් තියෙනවා පෞද්ගලික අංශයට ලාබ් ගෑස් එකට. ඔව්. දැන් ඒක කරන්න ඒ කාලේ යනකොට සුනිල් නන්දන්ති මහත්තයා මෙතන ගිහිල්ලා මේ පාර්ලිමේන්තුවේ කතා කරුවා. මේකට විරුද්ධව. ඒක ඒ කාලේ කරන්න හැදුවා. මොකද හේතුව මේ කම්පැනි රුපියල් බිලියන 30ක් නැහැ මේ ලාබ් ගෑස් කම්පැනි. ඒ ණය අරන් තියෙන කාගෙන්ද? ලංකා බැංකුවනේ මහජන බැංකුවනේ. ඒ බිලියන 30 දෙන්න විදියක් නැතුව මේ මිනිස්සු අනාථ වෙලා ඉන්න වෙලාවේ තමයි පීපී ජයසූරිය මහත්තයා කතා කරලා කිව්වේ මේ දෙක එකතු කරලා මේ එක වැඩපිළිවෙලකට යමු කියලා. දැන් මොකද උනේ? ලාබ් ගෑස් එක වැග පිටියමත්තුමා මගේ ලංකාවේ ඉන්න ඊටාම ගමින් ආපු ව්‍යාපාරිකයෙක් විදිහට එතුමායි වැඩේ කරන්න හදනකොට ඒකට විරුද්ධ වුණා තමුන්නාන්සලා. අද මොකද වෙලා තියෙන්නේ? අද මේකෙන් 150ට වැඩිය ධම්මික පෙරේරා මහත්තයා අරන් තියෙන්නේ. ලාබ් ගෑස්සේ අර ටර්මිනල් එකෙන් 150ට වැඩිය අරන් තියෙන ධම්මික පෙරේරා මහත්තයා. ගරු මන්ත්‍රීතුමා ධම්මික පෙරේරා මහත්තයා ගත්තන් පස්සේ දැන් ජනාධිපතිතුමා මෙතන ඇවිල්ලා කියනවා අපි එකෙන් 15000ක් ගන්න දැන් කතා කරගෙන යනවලු. ඒ තමුන්නාන්සලානේ මේකට විරුද්ධ වුණේ. දැන් ධම්මික පෙරේරා මහත්තයා ගත්තාම මේක දෙන්න පුළුවන්. හැබැයි වැගවිඩිය මහත්තයා ගත්තම දෙන්න විදියක් නැහැ. තමන්ගේ යාළුවා ගත්තම ගෑස් පස්සේ ගන්න මෙට්‍රික් ටන් 15000ක් විතර ගන්න ඒගොල්ලෝ දැන් සූදානම්. ඒ වගේම මම කියන්න කැමතියි තව කාරණයක්. මම එක තත්පරයක් මට දෙන්න. දැන් මේ වගේම කාරණයක් සිද්ධ වුණා අපේ නිකවරටියේ. මම කියන්නම් මේකේ සිද්ධ වුණ කාර්යයක විනාඩියකින් මන්ත්‍රීමිය කාලය අවසන් ගරු මට එක විනාඩියක් දෙන්න අපේ එක විනාඩියක් මාරට කියන්න. මොකද මේ ඇලවක මැලිබන් ටෙක්ස්ටයිල්ස් ඩොලර් මිලියන 12ක් ආයෝජනයකට ආව මේක. මේක මොකද උනේ? මේක දුන්නේ මේ ගරු මන්ත්‍රීතුමා වෙලාව නැති බවයි සඳහන් වෙන්නේ. පශු සම්පත් එක තත්පර කීපයක් දෙන්න. මේ පශු සම්පත් මණ්ඩලයට අයිති ඉඩමක් අක්කර 20ක් 4000ක සේවකයෝ ගේන්න ආපු එකක්. මේකට විරුද්ධව වසන්ත ප්‍රතික මාත්‍ය නඩුවක් දැම්ම ශේෂ්ඨාධිකාරිය. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මුළු වැඩේම නතර වුණා. දැන් ඒගොල්ලෝ කියනවා සාකච්ඡා කරලා විසකමු. මේ මොකටද මේ පුද්ගලිකව?
ඒ නිසා මම කියන කැමති කරුණා කළා මේ රට ගැන හිතලා වැඩ කරන්න තමුන්නාන්සලගේ සටන් පාඨවල දේශපාලනය තවදුරටත් මේ රටේ වළංගු නැහැ කියන එකත් මතක් කිරීම මගේ වචන සුවල්පය අවසන් කරනවා.